අයිබෝන් අද සිනටොක්ස්ලින් කතාබා කරන්න සුදනම් වෙන්නේ පළමු ආදරය රහස් සහ අනන්‍යතාවය සොයාම ගැන කතා කරන බොහොම අපූරු චිත්‍රපටයක් වුණ යං හාටස් කියන චිත්‍රපටය ගැන. Oh my god, dat is zo knap. Je kunt toch toegeven dat hij knap is? Dat zou toch keer raar zijn als ik dat zou zeggen. Ik val toch niet op jongens? මේ චිත්‍රපටය හුදෙක්ම ගේ ලව් ස්ටෝරිය එකක් කියන සීමාවෙන් ඔබ්බට යනවා. මේක කතා කරන්නේ යෞවනයන්ගේ සැබෑ අනන්‍යතාවය ඔතෙන්ටික් සල්ෆ් සොයා ගැනීම ගැනයි. එකක් තමයි රහස්භාවයේ බර. එලියස් තමන්ගේ ආදරය සඟවාගෙන ඉන්න තරමටම ඔහු තමන්ගෙන් ඈත් වෙනවා. මේ බර නිසා ඔහු යටපත් වෙලා අසතුටින් ඉන්නවා. ඇලෙක්සැන්ඩර් ඔහුට උදව් කරන්නේ මේ බරෙන් නිදහස් වෙන්නයි. දෙවෙනිදේ තමයි සාමාන්‍යත්වයේ පීඩනය. කුඩා නගරවල තියෙනවානේ සාමාන්‍ය වෙන්න කියල දෙන අමුතු පීඩනයක්. මේ චිත්‍රපටිය පෙන්වන්නේ ඒ පීඩනයට යට නොවී තමන්ගේම සත්‍ය සොයාගන්න දරණ ධෛර්ය කොයි තරම්ද කියලා. අවසානයේදී මේ කතාව අවසන් වෙන්නේ සතුරුදායක නිමේෂයකින්ද එමත හැපි එන්ඩින්න එකින්ද නැත්තම් දුක්බර අවසානයකින්ද සෑට් එන්ඩින්න එකින්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ එලියස් තමන්ට අවශ්‍යදේ වෙනුවෙන් නැගී සිටීමට ඉගෙන ගන්නවාද කියන එකයි. එක තමයි මේ චිත්‍රපටයේ තියෙන විශාලතම ජයග්‍රහණය. ඇන්තනී ෂටමන්ගේ යං හාටස් කියන්නේ සංවේදී අවංක සහ චිත්තවේගීයව කම්පන සහගත චිත්‍රපටයක්. ඔබ සෙමෙන් ගලාගෙන යන චරිතමත පදනම් වෙච්ච LGBTQ+ තේමාවන් සහ ගැඹුරු යෞවනයේ අවුල් කතා කරන සිනමාවලට කැමතිනම් මේක ඔබ අනිවාර්යෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්. මේකෙන් අපේ හදවත් පිඳින්නේ නැහැ. ඒත් ඒ හදවත් ඇතුළතින්ම ස්පර්ශ කරනවා. මේක බැලුවට පස්සේ ඔබට එලියස්ගේ ජීවිතයේ වැඩිපුරම අභියෝගාත්මක දර්ශනය මොකක්ද කියලා හිතුනොත් යනතන් දැනුනොත් පල්හැන් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. අපි ගිහලා මේ සිනටෝ සුබ දවසක්.